එතකොට මේක ගැන දන්න අම්මලත් ඉන්නවා, නොදන්න අම්මලත් ඉන්නවා. එතකොට මේකේ තියෙන අයිටම් ගැන අපි දැන් කතා කරමු. එකින් එක මේක මොනවද තියෙන අයිටම්, මොනවටද මේ අයිටම් ඕනි වෙන්නේ කියලා අපි කතා කරමු. පළවෙනි අයිටම් එක විදිහට මම මේක පෙන්නනවා. මේ තියෙන්නේ පේනවද? සිලිකන් ටූත් බ්‍රෂ් එකක්. මේකේ කෙඳි හරිම මෘදුයි, හරිම පහසුයි. කියන්නේ බබාගේ දෙපැත්තක් තියෙනවා. මේ සිලිකන් රබර් එක මේක මේ විදිහට මේ ඇඟිල්ලට මෙහෙම මේ බ්‍රෂ් එක මෙහෙම දාලා එහෙන් බබාගේ හොඳට දත් ටික මදින්න පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් බබාට කිසි හානියක් දත්වලට එන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ හෙයා බ්‍රෂ් එක. ඔයාලට පේනව නේද මේ හෙයා බ්‍රෂ් එක? මේ හෙයා බ්‍රෂ් එකත් බබාට හරි සියුම් සිනිඳුව බබාගේ කොණ්ඩේ පීර ගන්න මේ පුළුවන්. මේ තමයි ඊළඟ අයිටම් එක. එතකොට මේ තියෙන්නේ හෙයා කොම්බ් එක. එතකොට මේකත් මේ බලන්න. හෙයා කොම්බ් එක. මේකත් බබාට මේ චුටි බෝල ආකාරයට මේක තියෙන මේ හෙයා කොම්බ් එක. බබාට හිස කෙස් පීරනකොට හිසට කිසිම අපහසුතාවයක් එතකොට එහෙම රිදීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ චුටි බබේ ඉන්න අම්ම කෙනෙක් දන්නවා මේක අනිවාර්යයෙන්ම අම්ම කෙනෙක් ගාව තියෙන්න ඕනි දෙයක්. මේ තියෙන්නේ තර්මෝමීටර් එක, උණ කටුව. එතකොට මේක ඩිජිටල් උණ කටුවක්. මේක යූස් කරන්න දැන් මේ විදිහට මේ ඔන් වෙනවා. පේනව නේද? ඊට පස්සේ බබාට කියන්නේ මේක අවශ්‍ය වෙලාවට මෙහෙම යූස් කරලා අවශ්‍ය නැති වෙලාවට ඕෆ් කරලා මෙහෙම තියන්න පුළුවන්. ඊළඟ අයිටම් එක විදිහට මේ තියෙන්නේ උණ කටුව. මේ තියෙන්නේ nail cutter එක. මේ තියෙන nail cutter එක බබාගේ නියපොතු කපන්න මේක යූස් කරන්න පුළුවන් වුණාට හරිම පහසුයි මේකෙන් නියපොතු කපන්න චූටි පැටි වගේ. එතකොට මේ තියෙන්නේ සිසර් එක. මේකේ බලන්න මේ වලට පේනවා ඇති. මෙහෙම කර්ව් එකට මේ අග කර්ව් එකට තියෙන්නේ මේ වලට පේනව නේද? අග මේ කතුරේ මේ සිසර් එකේ අග කර්ව් එකට තියෙන්නේ. හරිම සුමටව බබාගේ නියපොතු මේකෙන් කපා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මේක තමයි බබාගේ නියපොතු කපලා ඉවරනට පස්සේ ස්මූත්ලි බබාගේ නියපොතු ස්මූත් කරගන්න පුළුවන් මේ කට එකේ මේක මේ ස්මූත් කරනකම් අර තලයක් වගේ චූටි මේ එකක් තියෙන්නේ බබාට හානියක් නොවන විදිහට මේකෙන් නියපොතු කැපුවට පස්සේ බබාගේ ස්මූත් කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට බබාට හානියක්වත් කොහෙවත් ඇඟුමක පැටලෙන්නවත් කිසිම සෙල්ලම් බඩුවක් පැටලෙන්නවත් නැහැ. මේකෙන් අර නියපොතු වල උණු ගතිය ස්මූත් කරගන්න තමයි මේක පාවිච්චි වෙනවට පේනවා නේද? ඊළඟ අයිටම් එක විදිහට මෙන්න මේ ටූල් එක. මේ ටූල් එක මොකටද පාවිච්චි කරන්නේ? මේ ටූල් එක ප්ලාස්ටික්. ඒකේ මොකුත් කියන්නේ යකඩේ මොකුත් පාවිච්චි නැහැ. තනිකර මේකත් කර්ව් විදිහට තියෙන්නේ. ඔයාලට පේනවා මේ කර්ව් විදිහට මේකේ තියෙන්නේ. තුඩ මේකේ කනේ නහයේ මොනවා හරි බබාගේ පොඩි මොනවා හරි කොළ කුඩියක් වේවා මොනවා හරි චූටි දෙයක් හිර කරගත්තොත් මේකේ හිමින් සැරේ මේකෙන් ගන්න පුළුවන් නහයේ මෙහෙම හිමීට දාලා මෙහෙම නහයට දාලා ඒක කනට දාලා ගොඩා ඇතුළට නෙමෙයි සාමාන්‍ය ගන්න පුළුවන් මට්ටමේ තියෙන දෙයක් ගන්න තමයි මේක තියෙන්නේ. මේ ටූල් එක තියෙන්නේ. මේ තියෙන ටූල් එක
මොකක්ද කියලා ගොඩක් අම්මලා දන්නේ නැහැ. මොකද මගේ බබාට මේවා පාවිච්චි කරලා තියෙනවා මම. මේ ටූල් එක තමයි බබාගේ නහයේ කියන්නේ බබාට හිමිරිස්සාවක් හැදිලා හොටු වෙනකොට නහයේ හොටු හිරුනම චූටි බබෙට ඒක හූරන්න බැහැනේ. අමාරුයිනේ. එතකොට අපිට ඒක ගන්නත් අමාරුයි. මේක නහයට හිමින්සරේ මේ ටූල් එක හිමින්සරේ නහයට දාලා මේක මේ රබර් මේක සිලිකන් වගේ මේ තුඩ ගතිය මේක හිමින්සරේ නහය ඇතුළට දාලා මෙහෙම මේක යූස් කරනකොට මේ විදිහට හොටු හිමින්සරේ මේක ඇතුළට එනවා. පම්ප් වෙලා එනවා. එතකොට දැන් මේවා මෙහෙම රිමූව් කරලා මේක පිරිසිදු කරගන්න පුළුවන් මේ එකින් එක ගැලවෙනවා මේක. එකින් එක කොටසින් එක කොටස මේක ගලවලා මේ කොටසත් මෙහෙම අයින් කරගන්න පුළුවන්. ගලවලා අනිවාර්යෙන් මේවා එහෙම යූස් කරාට පස්සේ තම්බල මේ මද රස්නේ වතුරෙන් හොඳට පිරිසිදු කරලා ගන්න. ඊට අමතරව මේ තියෙන්නේ මෙඩිසින් ඩිස්පෙන්සර් එක චූටි පැටියෙක්ට අසනීපයක් වුණාට පස්සේ සිරප් එකක් පුවන්න තමයි මේක යූස් කරන්නේ. මේ මෙඩිසින් ඩිස්පෙන්සර් එක මේ විදිහට මේ සිරප් එක මෙහෙම සිරප් එකට මේක සිරප් කප් එකට මේක මෙහෙම දාලා මෙහෙම මේවා කරනකොට ෆ්ලෂ් කරනකොට උඩට සිරප් ටික යනවා. ඊට පස්සේ බබාට පොවන්න හරිම ලේසි. එතකොට මේ කිට් එකේ අයිටම් තියෙනවා 10ක් විතර. ඔව්. අයිටම් 10ක් තියෙනවා. එතකොට ඔය අයිටම් 10ම චූටි බබෙක්ට ගොඩාක් වැදගත් වෙනවා. එතකොට ඔය හැම අයිටම් එකක්ම පාවිච්චි කරාට පස්සේ අනිවාර්යෙන් පිරිසිදු කරන්න මතක තියාගන්න. විශේෂයෙන් මේ ටූල් එක මේ අර බබෙක්ගේ හොටු අයින් කරන්න ටූල් එක. එතකොට මේ ඩිස්පෙන්සර් ටූල් එක මෙඩිසින් ඩිස්පෙන්සර් ටූල් එක. ඒ වගේම එතකොට මේ බ්‍රෂ් එක සිලිකන් ටූත් බ්‍රෂ් එක මේ සිලිකන් ටූත් බ්‍රෂ් එක මේ වගේ ඒවා අනිවාර්යෙන් පිරිසිදු කරන්න. එතකොට හෙයා කෝම්බ් එක හෙයා බ්‍රෂ් එක නෙයිල් කටර් එතකොට නෙයිල් කටර් එක එතකොට සීසර් එක මේක ඕනනම් පිරිසිදු කරන්න පුළුවන්. මෙතන චුට්ටක් මොනවද මේ සැනිටයිසර් චුට්ටක් හරි වෙට් ටිෂූ එකකින් හරි උණ බල්ලි වුණාට පස්සේ යූස් කරන්න නැති වෙලාවට අරන් තියෙන වෙලාවට මේක චුට්ටක් මෙතන මේ හරිය මේ පිරිසිදු කරගන්න. එතකොට හරි ඔන්න ඔය විදිහට තමයි බේබි කෙයා කිට් එක යූස් කරන්නේ. මේක බ්ලූ කලර් එක තියෙන්නේ මගේ බබාට මේ මට ඉන්න පුතෙක් නිසා මම බ්ලූ කලර් සෙට් එකක් අරගත්තේ. එතකොට ඔකේ පින්ක් කලර් සෙට් එකක් තියෙනවා. පාට දෙකකින් එනවා. ඔයාලට කැමති පාටකින් ගන්න පුළුවන්. ඕක ලොකු ගාණක් වෙන්නේ නැහැ. මම හිතන්නේ 600 ගාණක් වගේ මට මතක විදිහට හරිම ප්‍රයෝජනවත් වෙනවා චූටි පැටියෙක් ඉන්න ගෙදරකට. ඔය ඔක්කොම අයිටම් ටික අයිටම් 10ම ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා චූටි බබෙක් ඉන්න අම්මා කෙනෙක්ට. එහෙනම් අපි නැවත තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.